අයිබෝවන් සුබ දවසක්. ඉතින් ශ්‍රී ලංකා ට්‍රැවල්ස් අපේ අලුත් vlog වලට එකතු වෙන අලුත් සමාජිකයේ අන්බොක්සින් කරන්න යන්නේ. ඉතින් මේක ගත්ත වෙලේ ඉඳන් අන්බොක්සින් කරනකම් ඉවසිල්ලක් නැහැ. මේක තමයි අපේ අලුත්ම සමාජිකයා. තියෙන්නේ DJI Mini 4 Pro එක ගත්තේ මම. අතන මේකේ දෙකක් තියෙනවා. දෙකේ වෙනස තියෙන්නේ බැටරි ලයිෆ් එක විතරයි. මම මේක ගන්න වීඩියෝ එකක් මම ඔබට දාලා තියෙනවා. ඒක ඔබට බලන්න පුළුවන්. ඒකෙත් කැමරා LKK ඉන්න මිස්ටර් ගයාන් මට කියනවා. ඉතින් ඒකේ ලොකු වෙනසක් නැහැ. ෆීචර්ස් අනිත් ඔක්කොම එකයි. මේකේ වෙනස තියෙන්නේ මේකේ බැටරි ලයිෆ් එක අනිත් එකට වඩා වැඩි. මම හිතන්නේ 45 මිනිත් එක බැටරි එකකින් මේක ෆ්ලයි කරන්න පුළුවන්. ඉතින් මේක තමයි ඩ්‍රෝන් එක. මේ තියෙන්නේ ඉස්සරහා මේ පැත්තේ තියෙනවා ඩ්‍රෝන් එකේ ෆොටෝ එකක් තියෙනවා. ඊට පස්සේ තව මෙතන විස්තර ටිකක් තියෙනවා. නම තියෙනවා. ඊට පස්සේ අනිත් පැත්තේ right මෙතන ඩ්‍රෝන් එක තියෙනවා. RC2 රිමෝට් එක තියෙනවා. ඊට පස්සේ මේක කැප් රූල් අරන් තියෙන ඒ ටික තියෙනවා. ඊට පස්සේ මේකේ තව ඉන්ස්ට්‍රක්ෂන් ටිකක් තියෙනවා. ඒ වගේම මේ බොක්ස් එකේ ඉන්ක්ලූඩ් වෙන ඒවා තියෙනවා. ඔය ටික තමයි තියෙන්නේ. වෙන විශේෂ දෙයක් නෑ. පොඩි බරක් තියෙනවා. තව විශේෂ දෙයක් කියනවනේ මේ ඩ්‍රෝන් එකට මම ගත්තා චාර්ජර් එක. මේ තියෙන්නේ මම හිතන්නේ මේක ඇම්පියර් 16. ඔව් මේක ඩ්‍රෝන් DJI වලින්ම නිර්මාණය කරපු චාර්ජර් එකක්. ඉතින් මම ළඟ චාර්ජර් තිබුණා. නමුත් මම මේකටම කියලා හින්දා මේක ගත්තා. ඉතින් මේක ටිකක් පොඩි මුදලක් වෙනවා. මොකද මේකත් ගත්ත හේතුව තමයි එතකොට ප්‍රශ්නයක් නෑ අපි මේක චාර්ජ් කරන්න පුළුවන්. අනිත් Tamanට ඔයාලා ළඟ තියෙනවා නම් 65 වෝල්ට් පාවිච්චි කරන්න පුළුවන් ගැටලුවක් නෑ. ඉතින් මේක මම ගත්තා මේකටම පාවිච්චි කරන්න. මේකත් DJI බ්‍රෑන්ඩ් එකේම තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේකටත් අවුරුද්දක වොරන්ටි එකක් තියෙනවා. ඉතින් මේකටක් තියෙනවා. ඔය ටික තමයි ඉතින්. බැටරිය නම් අන්බොක්ස් කරන්න දෙයක් නැහැ. සාමාන්‍ය සෝරි බැටරිය නෙමෙයි. චාර්ජර් එක අන්බොක්සින් කරන්න දෙයක් නැහැ. සාමාන්‍ය type C චාර්ජර් එකක් තියෙන්නේ. right එහෙනම් අපි අපේ අලුත්ම සමාජිකයේ අපි අන්බොක්සින් කරලා බලමු. විදේශගත ඔබට මරුවට වෙතින් සුබ ආරංචියක්. ලංකාවේ සිටින ඔබගේ ආදරණීයන් පුදුම කරවමින් සතුටු කරන්න. උපන්දිනයට වෙඩින් ඇනිවර්සරි එකට වැලන්ටයින් එකට ලංකාවේ සිටින ඔබගේ ආදරණීයන්ට ගිෆ්ට් එකක් යවලා සර්ප්‍රයිස් කරන්න ඔයත් කැමතිද? ඒ වගේම ගෙදරට අවශ්‍ය ග්‍රොසරීස් පැකේජ් 4ක්ම එකම තැනින්. මිනි ග්‍රොසරි පැක් අයිටම් 20යි, සුපර් ග්‍රොසරි පැක් අයිටම් 26යි, ලක්ෂරි ග්‍රොසරි පැක් අයිටම් 34යි, ඩබල් ග්‍රොසරි පැක් අයිටම් 46යි. අදම යන්න අපගේ වෙබ්සයිට් එකට www.maruwata.com. නැත්නම් අපිට කතා කරන්න 073 12 63 02. right ඊට පස්සේ මෙතන තියෙන ස්ටිකර් එකක්. මේ ස්ටිකර් එක ගලවන්න පුළුවන්. මේ විදිහට. right මේ විදිහට තමයි එන්නේ බොක්ස් එකේ. බෑග් එකේම. right මෙතන අලුත් බාන්නේ. බොක්ස් එකේ පොඩ්ඩක් පැත්තකින් තියමු. ගේස් එකත් ස්මූත් තියෙනවා. හොඳ කේසින් එකක් ආරක්ෂාවට හොඳයි. ඉතින් බලමු බෑග් ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. right එන්න මේ විදිය තමයි එන්නේ. ඉස්සෙල්ලාම මේකේ ගන්න කලින්
මෙතන තියෙනවා charging cable එකක් තියෙනවා, charging cable දෙකක් තියෙනවා. ඒ වගේම පොඩි screw එකක් තියෙනවා. ඒ වගේම popular කීපයක් තියෙනවා. ඒ කියන්නේ තටු දිස්සේ කැඩුනොත් අපිට මේක මාරු කරගන්න පුළුවන්. ඒක මාරු කරගන්න ඒකත් ඇරලම් පෙන්නන්න ඕනේ. right. මේ තියෙන්නේ type C cable එකක්. ඊට පස්සේ මේක තියෙනවා USB to type C cable එකක්. ඊට පස්සේ පොඩි මංගෝ ස්ක්‍රූ එකක් තියෙනවා අපිට තටු හයි කරගන්න අවශ්‍ය නම්. ඊට පස්සේ මෙතන තියෙනවා තටු 1 2 සෙට් තුනක් තියෙනවා. මේ සෙට් තුන අපිට තටු මොනවා හරි වෙලා කැඩුණොත් අපිට මාරු කරගන්න පුළුවන්. ඒ ටික තමයි මේ ඇක්සසරිස් වලට තියෙන්නේ. අපි ඒකත් පැත්තකින් තියමු. ඊට පස්සේ user guide එක තියෙනවා. ඒ user guide එක ඔබට බලන්න පුළුවන් ඕන. ඒකෙත් අපිට අවශ්‍ය කරන instruction ටික තියෙනවා. right DJ එකෙන්. ඊළඟට මෙතන තියෙනවා battery pack එක තියෙනවා. battery දෙකක් තියෙනවා. මේකත් අරලා බලන්න. right මේ තියෙන බැටරි ඒක අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් ඕනනම් අවුට්පුට් එකක් හැටියට charger එක. නමුත් මම හිතනවා ඉතින් ඒම අවශ්‍ය නැහැ. මොකද මේක තියෙන්නේ මේක නිසා මේකෙන් අවුට්පුට් එකෙන් charge කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඒ නිසා තව විශේෂ දෙයක් ඔබට කියන්න ඕන. මම මේක ගන්නකොට මට දුන්න ඉන්ස්ට්‍රක්ෂන් තමයි මේ බැටරි. දැන් මේකේ බැටරි දෙකයිනේ තියෙන්නේ. තව බැටරි එකක් මම හිතන්නේ ඩ්‍රෝන් එක ඇතුලේ තියෙනවා. ඉතින් මේ බැටරිස් නම්බර්ස් කරගන්න ඕනේ. හේතුව තමයි මොකද අපි ගොඩක් කලාවට ෆ්ලයි කරලා ඉවරලා ඊට පස්සේ ඊළඟ බැටරියට මාරු වෙනකොට සමහරට ඒවා මාරු වුණොත් එහෙම අපිට දන්නේ නැහැ අපි මොකද්ද charge පාවිච්චි කරේ මොකද්ද පාවිච්චි කරලා නැත්තේ මොකද්ද charge තියෙන්නේ කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා මේ බැටරි තුනම නම්බර්ස් කරගත්තා නම් හොඳයි කියලා හිතෙනවා. ඒ නිසා ඒකත් ඔබට මතක් කරනවා රිසීව් ගන්න කෙනෙක් නම් ඒකත් මතක තියාගන්න. මොකද මට ඒ ඉන්ස්ට්‍රක්ෂන් එක තමයි මට දුන්නේ මේකෙන්. ඉතින් ඒක හොඳ දෙයක් ඇත්තටම. සාමාන්‍ය අපි වැඩක් කරනකොට පිළිවෙල කරන හරියි. right ඒක තමයි පැත්තකින් තියෙනවා. right ඊළඟට මෙතන තියෙනවා RC2 remote එක. ඒක මම ගලවන්න පෙන්නන්නම්. wow එවන් මාර මෝරු ගෝටි හරිම ලස්සනයි. right මෙතන තියෙනවා aerial දෙක. ඊට පස්සේ මෙතන තියෙනවා joystick දෙක අපිට පාවිච්චි කරන්න. flight එක මේ joystick දෙක පාවිච්චි කරලා අපිට පුළුවන් drone එක අනිත් දේවල් කරන්න. මාර මෝරු ගෝටි අත හරිම පාසුයි. අතර මේක ගන්න විශේෂ හේතුවක් තමයි මොකද නැත්තම් ගොඩක් වෙලාවට අපි මේ RC2 remote එක නැත්තම් අපි මොබයිල් එකක් පාවිච්චි කරන්න ඕන. ඉතින් ඒක ටිකක් කරදරයි. සහ තව මොබයිල් එකක් අපිට ගන්න වෙනවා. ඉතින් මේකෙන් වැඩ ටික ඔක්කොම කරගන්න පුළුවන්. right ඔය විදිහට තමයි තියෙන්නේ. එහෙනම් ඒකෙත් පස්සේ මම විස්තර කියන්නම් මේක ප්ලයි කරනකොට. මම මේ අන්බොක්සින් එක නිසා මම මේක මේ විදිහට තියන්නම්. තිබ්බා. ඊට පස්සේ තමයි අපි අවසානම එක තියෙන්නේ. ප්‍රධානම දේ. right වෙන මොනවත් නෑ බෑග් එකේ. ඒ ටික තමයි තියෙන්නේ. බෑග් එකත් පැත්තකින් තියලා. so මේක තමයි අපේ DJI Mini 4 Pro drone එක. wow tandana so wow මේක තමයි drone එක. ඇත්තට මාර safety එකට හදලා තියෙන එක. මෙතන තියෙනවා මේ තටු වලට guard එකක් තියෙනවා. ඉතින් ඒ guard එක අපිට තියන්න පුළුවන් අපි නිකන් පාවිච්චි නැති වෙලාවට අනිත් වෙලාවට මේක ගලවලා අපිට පුළුවන් මේක මේ විදිහට අයින් කරලා තියාගන්න. right පැත්තකින් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා මේ කැම් එකට guard එකක් තියෙනවා. ඒකත්
මේ විදිහට ගලවන්න පුළුවන්. right. ඊට පස්සේ මෙතන ස්ටිකර් එකක් තියෙනවා. ඒ වගේම මේක ජිම්බල් එකක් නිසා මේක හෙලවෙනකොට මෙතන තියෙන පොඩි ගාඩ් එකක් දාලා ප්ලාස්ටික් කැල්ලක් එකක් අපිට අයින් කරන්න පුළුවන්. ඉතින් පාවිච්චි කරන්න නැති වෙලාවට ඕනනම් ඒකේ විදිහට තියලා නැවත බෑග් එකට දාලා තියන්නත් පුළුවන්. right. මම ඒක දැනට අයින් කරන්නේ නැහැ. wow මේ තමයි අපේ drone එක. right. ඊට පස්සේ මෙතන අනිත් බැටරිය තියෙනවා මේකටම දාලා ඊට පස්සේ මෙතන කියනවා charge to activate the flight battery before using the time. මේක අපි use කරන්න කලින් බැටරිය full charge කරන්න කියලා කියන. ඉතින් ඒක හොඳයි. ඉතින් අපිට පුළුවන් මේක මේ විදිහට press කරලා මේ බැටරිය ගන්න. ඉතින් ඒක අපි බැටරි කේස් එකට දාලා සම්පූර්ණ charge කරලා ඉන්න ඕනේ. right. right. ඊළඟ මෙතන තියෙනවා charging cable එක. මේක තියෙදි charge කරන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා මේ memory දාන memory slot එක. ඒ වගේම තව දෙයක් කියන්න ඕන මේ RC remote එකෙත් අපිට memory card එක දාන්න පුළුවන්. මෙතන මේදී charge කරන්නයි memory card එක දාන්නයි. ඉතින් යා මට කියපු දේ තමයි memory card දෙකක් දානවා නම් ඒ කියන්නේ drone එකට එකයි මේකට එකයි දානවා නම් හොඳයි. මොකද අදිස්සිය බැරි වෙලාව drone එක අපි කොහරි fly කරද්දී කොහරි වැටුනොත් හරි අපිට location එක හොයා ගන්න අපිට මේකේ තියෙන recording එක කියන්නේ temporary record එක පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තටම අපි ගන්න කියන්නේ footage videos ඔක්කොම record වෙන්නේ මේකේ තියෙන memory එකට. ඒක තමයි original එක. නමුත් මේකේ අපිට දාලා තියන්න පුළුවන් temporary memory card එකකට record වෙන්න. මොකද ඒක වටිනවා අදිස්සිය drone එක හොයා ගන්න වෙනවා. අපි location එක හොයා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක advanced දෙයක් සහ ඒක මේ extra දෙයක්. ඉතින් ඒ නිසා ඒක හොඳ දෙයක්. අතර memory card එකක් පාවිච්චි කරන්න පුළුවන්. right. ඉතින් මේකේ තව sticker කීපයක් තියෙනවා. ඒකත් ගලවන්න පුළුවන්. right. ඔය විදිහ තමයි. right. ඊළඟ මම වීඩියෝ ගේන්නම් මේකේ තියෙනවා තව වැඩ ටිකක් කරන්න. මේක register කරන්න ඕන civil aviation එකේ. register කරලා ඒක approval එක ආවට පස්සේ අපි කොහෙද තැනක fly කරනවා නම් අපි ඒකට කියන්නේ location wise අපි අවසර ගන්න ඕන. ඒකත් process එක. මම ඒක ඊළඟ වීඩියෝ එකකින් ඔබට කොහොමද drone එක register කරන්නේ ඊට පස්සේ අපි fly කරන්න ඕන location එකට කොහොමද අපි මේකේ අවසරය පත්‍රය ගන්නෙ කියලා මම ඒක වෙන වීඩියෝ එකකින් කරන්නම්. ඊට පස්සේ මේක fly කරන වීඩියෝ එකක් මම පස්සේ ගෙනත් දෙන්නම්. මොකද මේකේ තව ගොඩක් තියෙනවා. battery charge කරන්න තියෙනවා. ඊට පස්සේ මේක activate කරන්න තියෙනවා. DJI account එකට setup කරන්න තියෙනවා. ඒ වගේ වැඩ කීපයක් තියෙනවා කරන්න. ඒ ටික කරලා මේකේ fly කරන දවසට මම ඔබට අලුත් ලස්සන වීඩියෝ එකක් අරන් එන්න. එහෙනම් සියලු දෙනාටම ජය වේවා. මේක තමයි අපේ අලුත් සමාජිකයා.